කොහොමද යාළුවනේ? මොන්න ඉතින් මං අද ආවේ මං කොහොමද මැට්ටුල්ලෝ අයින් කරලා ලස්සනට ඉන්නේ කියලා කියන්න. තම දෙකක් ගැන කියලා දෙන්නම්. මේ දෙක සාප්තන ප්‍රමුණ කරනු. හොඳම එක තමයි සෙරම කියන්නේ ඔන්න නෙක්ස් ගාඩ් මේක සමහර චොක්ලට් පෙත්ත කියලා කියනවා. මේක මේ ටැබ්ලට් එකක් මේ කන තියෙන්නේ හරක් මත් රසයෙන් තියෙන්නේ. ඉතින් මේක මේ බර අනුව අහු හැබැයි මාස දෙකට වැඩි බහුවන්ට තමයි මේක හොඳ බර අනුව පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරාම අවුරුද්දක් විතර මේක පින්තුළු නැතුව හොඳට ඉන්න පුළුවන්. මේක ගොඩක් හොත් එකක් වෙයි කියන්නේ. මේක පාවිච්චි කරපු අය කමෙන්ට් එකක් දාන්න හොඳයිද කියලා මට නම් ගොඩක් හොඳ වුණා. ඒ කියන්නේ දැන් මේක ගෙදර ගියාම ගොඩක් බව්වෝ ඉන්නවා. ඒ බව්වගෙන් කිනිතුල්ලෝ ආපුවාම මෙන්න මේක තමයි ගත්තේ. ඉතින් මේක ගත්තට පස්සේ මගේ කිනිතුල්ලෝ මැක්කෝ නැතිව ගියා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගැන ඔයාලත් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. මේ නෙක්ස් ගාඩන් බර අනුව ඔයාලගේ බව්වන්ට දෙන්න. මේකේ පිනතුල මැක්කන්ට අමතරව පණිවිඩයකට හොඳයි කියලා තියෙනවා. ඉතින් නෙට්ස්කාට් මේකින් සුලෝ මැක්කන්ට ඉතාම හොඳයි මට නම් ඒකේ ප්‍රතිඵල ගොඩක් තිබුණා. ඉතින් ඒ මේක පාවිච්චි කරලා ඔයගොල්ලෝ බලන්න. ඒ වගේම දෙවැනියට මං කියන්න මේ ස්ප්‍රේ එකක් ගැන ඒක නම් චුට්ටක් අඩුවෙන් පාවිච්චි කරන්න ස්ප්‍රේ එකක් මේ කියන්නේ ස්ප්‍රේ කරද්දී ඒක හානි වෙන්න පුළුවන් අපේ හිතත් හානි වෙන්න පුළුවන්. හැබැයි මෙන් කංකින්තුලන්ට ඉතාම සාර්ථකයි. මාසයක් විතර මේක ස්ප්‍රේ කරාම එක්කකින් තුල්ලෝ දෙන්නේ නෑ ඉතින්. හැබැයි මේක පාවිච්චි කරනකොට ගොඩක් ආරක්ෂාකාරී වෙන්න ඕනේ මං කියන්නේ. බව්වොන්ට මේවල් දෙනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මේ වගේ ස්ප්‍රේ වැක්ස් කරන්න කලින් අපිට පවුඩර් එකක් දාලා ෂැම්පූ එකක් දාලා මැක්කෝ කින්තුලෝ අයින් කරගන්න පුළුවන් නම් හොඳයි. ඒවයි තාම අක්ෂිතයි. එහෙමත් බැරි නම් තමයි මේ ස්ප්‍රේ වර්ග පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්තම් අර නෙක්ස් ගාඩ් වගේ ටැබ්ලට් තියෙනවා හොඳ තත්ත්වේ ඒවා එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ ස්ප්‍රේ එක පාවිච්චි කරන එක ඉතින් පහසුයි. හැබැයි ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. මගේ ඇස්වලට එහෙම යන්නේ නැති වෙන්න මේක ස්ප්‍රේ කරන්න ඕනේ. ඒ වගේම බව්ව ලෙබ කනවා ඒව බලා ගන්න ඕනේ. මේ හැමදේම කරගන්න පුළුවන් නම් විතරක් තමයි මේ ස්ප්‍රේ එක පාවිච්චි කරන්න ඕනේ. නැතුව බැහැ. ඉතින් ඔන්න ඔය දේ පාවිච්චි කරලා බලන්න ඔයගොල්ලෝ. එහෙනම් ගිහිල්ලා එන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න.